මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මං ඔයාලව එකගෙන යන්නේ ලංකාවේ අවසාන රාජධානිය වන සෙංකඩගල පුරවරයට. මගේ පුංචි පවුලත් එක්ක ලස්සන මතකයන් පිරිච්ච ලස්සන දවස් දෙකක් ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මගේ අද මේ සූදානම. මේ ලස්සන ගමනේ අද අපේ තාවකාලික නවාතැන්පල ක්වීන්ස් මවුන්ට් කැන්ඩි කියන මේ හොටෙල් එක. මේක දළදා මාලිගාවේ ඉඳලා කිලෝමීටර් 1.5ක් දුරින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් හොටෙල් එක ගැන කිව්වොත් මේ හොටෙල් එකේ වැඩ කරන සේවක මහත්මීන් වගේම මේකේ ෆැසිලිටිස්ුත් හරිම හොඳයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හොටෙල් එකේ අංශක 360ක්ම බලන්න පුළුවන් හරිම ලස්සන view එකක් තියෙනවා. මුළු නුවර නගරේම පුදුමාකාර ලස්සනකට මේ හොටෙල් එකේදී අපිට බලා ගන්න පුළුවන්. අපේ මේ ගමන අපි ප්ලෑන් කරගෙන තිබුණේ නම් උදේ 9 වෙනකොට නුවරට ඇවිල්ලා දළදා වහන්සේ වැඳ පුදාගෙන ඒ අවට තියෙන දේවලුත් බලලා හවස් වෙනකොට හොටෙල් එකට එන්න. හැබැයි ඉතින් පුංචි දරුවෝ එක්ක ගමන් බිමන් යන ඔයාලා දන්නවා ඇති ඒගොල්ලෝ එක්ක නම් අපි ප්ලෑන් කරගෙන ඉන්න විදියට දේවල් කරන්න අමාරුයි කියලා. ඔන්න ඉතින් රිෆ්‍රෙෂ් වෙච්ච අපි හවස 3:00ට 4ට විතර ඇවිදින්න යන්න එළියට බැස්සා. ඔන්න ඔයාලා ආයෙම බලා ගන්නකෝ අපි හිටපු හොටෙල් එකට නුවර පේන ලස්සන. හරිම ලස්සන පරිසරයක පිහිටලා තියෙන මේ ක්වීන්ස් මවුන්ට් කැන්ඩි හොටෙල් එකට තමන්ගේ පෞද්ගලික වාහනයකින් එන කෙනෙක්ට විතරක් නෙවෙයි පොදු ප්‍රවාහනයක් කෝච්චියේ බස් එකේ එන කෙනෙක්ට වුණත් ට්‍රැවල් එකක රුපියල් 300ක වගේ මුදලක් ගෙවලා මේ හොටෙල් එකට එන්න පුළුවන්. ඉතින් එහෙනම් පළවෙනි දවසේ නුවර අපි කොහෙද ගියේ මොනවද කරේ කියලා ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.